ලාපි කෙනෙක් කෙනා. මේ ෆෝන් එකේ ෆෝන් වැටිලා සිල්ලාචිලා ඊයේ පොරේ මම සිල්ලාෙන් ගියපු ගමන් මේ ඒ පොරේ ඉතල සුදු දිවිගේ පැනලා ගිහිල්ලා නේද අද උදේ යාළුවා ඉහළ ගිරිගාවේ කරිය මාමා සිල්ලාති කොහෙද මම සිල්ලාට මේ සිල්ලාට ගමන්නේ ඒක කොහොමද පන්සලේ තියගත්තේ පාල්පල්කනේ මොකද සිල්ලාට ගම මිනිහ බව පේනවනේ අපි යනවා අපි පොඩි වාටක් ගිහලා බලමු කොහොමද කියන්නේ ඔය මේ රහස් වෙලා වගේ කියනවා නම් සිලාති බොහොම ස්තුතියි මොකද පුතේ නම දහම් අප්‍රිය දෙන කෝපි සමාජය
දෙනෙකුට ඇඳලා ඉන්නේ. ඊට දෙනෙක් දැන් තුන් දෙනාම දීලා දෙන්නේ. පොලිසියෙන් ඉන්නවා දීපු දෙන්නෙක් ඉන්නවා. ඔන්න අපේ විදුහල්පතිනියට තමයි මේ කියන්නේ මේ දීපු දෙන්නෙක් ඉස්කෝලේට ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් කලකිරීමක් දෙන්න. පොලිසිය මාමේ කිව්වා ඉදිරියට යන්න අවස්ථාව දෙනවා. විහාන්සී ටීචර් තමයි ඇවිල්ලා ඉන්නේ. අපි විහාන්සී ටීචර් අවස්ථාව දෙමු. එයාගේ ඉදිරිපත් කිරීම කරන්න. මේ විහාන්සී ටීචර්ගේ පන්තියේ ටීචර්ත් කොහොමද? පන්තියේ ටීචර්ත් කොහොමද? පන්තියේ ටීචර්ත් මේ වැඩේ හිමන් කරේ නැත්නම් ගහනවා කියලාද? යම් ටීචර් කරනවා නේද? එතකොට විහාන්සී ටීචර් දැන් සිංහල පාඩමක් විතර දැන් ළමයි කරේ නැත්නම් මොකද? අම්මෝ හරි කලයි. ඊළඟට තරංකාරීට අපි අවස්ථාව දෙන්න ආයෙත් ඉතින් අපේ කට්ටිය ළඟට ළඟට කොහෙන්ද ඉස්කෝලේ දැන් මේ ඉස්කෝලේට ඇවිල්ලා තියෙන ඉඳලා ඔයාලට තේරෙන්නේ නැහැ. ගාම ලොකු වෙන්න කොහොම මෙතන අමාශ අපේ ආචාර්ය මහත්තයා මේ ගුරුසරණින් ගිහිලා ඉන්න ඊළඟට
නැත්නම් බොයි මහත්තයෙක් ඇවිල්ලා ඉන්නේ මේ අමුදවාලේ කොටාගෙන යයි. එහෙනම් හරි. ඉතින් අපි පිටත් කරනවා. එතන මම යන්නේ මෙච්චර පේන්නේ අයෝන බෝධිගෙන එනින්දා සිතුම් ගොවි මහත්තයා ඉක්මනින් ගියා. ඊළඟ ඉදිරිපත් කිරීම කරන්නේ ඩාන්සර්. ඒගොල්ලන් ඉදිරිපත් වෙන්නේ ගොඩාක් ඉඩෝන. ඉස්සරහින් ඉන්නේ ගණන් අනිත් ගානම කරනවා පොඩි දෙන්නේ කරනවා පොලිසිය දෙන්නේ තියෙනවා. යාළුවෝ දෙපැත්තෙන් දැන් හොස්පිටාලේ කරනවා පිටිපස්සට යන්නේ නැත්නම් යාළුවෝ කරන්න වෙන්නේ නැහැ. පස්තෙනෙක් ඇවිල්ලා හිටියට අපි එක එක්කෙනාට ලකුණු දෙනවා. ඒ හින්දා ඔයා වගේ ඉදිරිපත් කිරීම හොඳට කරනවා. මොකක්ද බඳින්නේ? ඔය කන්නේ මෙහා පැත්තට එන්න ඔක්කොම. කන්නේ මෙහා පැත්තට එන්න. Supaya teman hari kami nyanyi kami lagi sekarang ini ada itu ada
පොයේ දවසේ ඉච්චිකේ ඔය මකුළු දැල්ලේම කඩන්න නැතුව හිටියොත් තමයි හොඳ ඉන්නේ. ඒක කරන්නේ නැත. එහෙනම් හොඳයි. හොඳයි කියලා කියනවා බුදුසරණයි. කවුද මේ ඉන්නේ? මේ කවුද? කණුවේ යන්නේ නැහැ. එයාගේ ඉතිපත් කිරීම කරන්නකෝ.